දුවපුතුන්ට සෙනෙහසින් ගෞරවයෙන් සුභාශිංසන එක් කරමු. ඔවුන්ට ආදරණීය දුවේ පුතේ දන නමා ආචාර කරමු ආදරණීය මව්පියවරුන්ට. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට. ඉතාමත් ඉහළයි. පාසලෙන් පැමිණෙන දරුවායි අපට ලැබෙන්නේ. ඒවනම් විශිෂ්ට නායකයෙක් වන්නට ආදරණීය අපේ තාත්තේ ඔබේ සහායත් ගෞරවයත් ඉතාමත් සෙනෙහසින් අපේක්ෂා කරමින් අවසරයි බැස යන්නට. අපට පැමිණෙන ලෙස අප පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය මේ අයුරින් අද දවසේදී කිරුළු පනදවන මොහොතේදී සිසු නියම අභිෂේක 2025 ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දුව පුතා අද දවසේදී අභිමානයෙන් යුක්තව වේදිකාව තුළ රැඳී සිටිනවා. ඉතින් ඔබට අභිමානයක් ගෙනෙන්නට විශිෂ්ට නායකයෙක් දැයට සමාජගත කරන්නටයි අපේ මේ සූදානම. ගෞරවනීය ආචාර්ය මණ්ඩලයේ සැමටයි නැවත වතාවක් සෙනෙහසින් ආරාධනා කරන්නේ මේ ආදරණීය නායකයින් සැමට කෙරළ පනදවන්නට පැමිණෙන ලෙස. නමස්කාර කර ආශිර්වාද ලබා ගන්න ආදරණීය වූ මව්පියවරුන්ගෙන් දසමස කුස හොවා ඔබ මෙලවට බිහි කර ඔබ ඇති දැඩි කර ආදරණීය මව්පියවරුන් ඔබේ යෝධ සෙවණැල්ල ඔබේ ශක්තිය වෙනුවෙන් නිරන්තරයෙන් ඔබ පසුපස සිටින්නේ ඔබේ ආදරණීය වූ මව්පියවරුන්. ඉතින් දුවේ පුතේ ආදරයෙන් ඉල්ලා සිටිනවා වෙන්න ආඩම්බරයක් ඔබේ අම්මට තාත්තට. සුකුතුමනි ඊටමත් ගෞරවයෙන් සෙනෙහසින් යුක්තව පාසල වෙනුවෙන් ඔබතුමාව ඊටමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රථමයෙන්ම උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඔබට ආරම්භයක් වෙමු සපත වෙමු පාසල් මාතාව අභිනස සිටු. අපි දරු ගාම්භීර පූර්වක දිවුරා ප්‍රකාශ කර සිටිමි. පැලවත්ත නෞත්‍ය විදු මාතාවගේ අකලංකා භාවය සුරක්ෂිත කරන බවට පාසල් මාතාවගේ සුභ සිද්ධිය උදෙසා සිදු කෙරෙන සෑම කාර්යයකදීම යුක්තිගතවත් කාර්යක්ෂමවත් එම කාර්යයන් සිදු කරන බවට පාසලේ අභිවෘද්ධිය උදෙසා